ආයිබෝවන් අද ඔබ හමුවේ ඉදිරිපත් කරන්නේ මීට පෙර අප ඉදිරිපත් කරන ලද ළමා ගෘහස්ත අනතුරු පිළිබඳව දෙවෙනි වැඩසටහන. අප ගිය වැඩසටහනේදී ළමයින්ට ගෘහස්තව ඇතිවන අනතුරු සහ ඒ අනතුරු වලින් තම පවුලට සිදුවන දුෂ්කරතා ගැන අපි කතා කළා. අද එහි ඉදිරි පියවර වශයෙන් ගෘහස්තව ළමයින්ට සිදුවන අනතුරු කෙරෙහි නැවත අවධානය යොමු කරමු. ගෘහස්තව ළමයින්ට සිදුවන අනතුරු වලින් තවත් අනතුරු නම් බාහිර වස්තුන් මේ කුඩා ළමුන් තමන්ගේ නාසය තුළට කනට එහෙම නැත්තම් ගිලින්න අපහසු දේවල් ගිලින්න ගන්නවා. උගුර හිර වෙනවා. නාසයට දා ගන්නවා යම්කිසි දේවල්. කනට දා ගන්නවා. එහෙම නැත්තම් ඔය ඝන ද්‍රව්‍ය මොන හරි දේවල් මිරිකණ්ඩ ගිහිල්ලා. ඇතැම් විට රසායනික දේවල් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මතක් කරොත් ගෙදර පාවිච්චියට වැඩිහිටියන් ගන්න බුලත් පිට සැපීම සඳහා අවශ්‍ය කරන හුණු පැකට් එක මිරිකනවා. මේ ඇස්වලට සිදුවන මේ අනතුර ඉතා භයානකයි. සමහර විට මේවා ගම් වගේ ඇලෙන දේවල් වෙන්න පුළුවන්. සමහර විට හුණු වගේ රසායනික දේවල් වෙන්න පුළුවන්. මෙවැනි දේවල් වලින් ළමයින්ට සිදුවන අනතුරු අවම කරන්න තියෙන හොඳම පිළිවෙල තමයි මෙම දේවල් කුඩා ළමුන්ට හසු නොවනසේ තබා ගැනීම. අපි හිතමු මොන විදියකට හරි ඇස්වලට කිසියම් අනතුරක් සිදු වුණොත් ඒ සඳහා සුදුසුකම් ඇති වෛද්‍යවරයෙක් එහෙම නැත්නම් රෝහලකට රැගෙන යන්න වෙනවා. නැත්තම් අපි දන්නවා අපිට හමු වෙලා තියෙනවා පිටස්තර පුද්ගලයන් කිසිම අධ්‍යයනයක් නැතුව පුහුණුවක් නැතුව මෙවැනි දේවල් ඉවත් කරන්න උත්සාහ ගන්නවා. එහෙම නැත්තම් කිසිම පුහුණුවක් නැති පුද්ගලයන් මේවට ප්‍රතිකාර කරන්න යනවා. ඒ ඊට අනතුරුදායකයි. ඒ වගේම තමයි යම්කිසි උල්වැනි දේවල් අපි හිතමු ඉදිකටු ඇල්පනිත් වගේ දේවල් ළමයින්ගේ ඇනෙනවා. එහිදී එම දේවල් ඇනිලම තියෙනවා නම් ඒවා ඉවත් කිරීමට යාම අපි ඉතා අනතුරුදායකයි. ඉවත් කිරීමට උත්සාහ කිරීමම ඇතැම් විට මේ අනතුරේ භයානකකම තාමත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඇතුළට ගිලිලා තියෙනවා නම් මේවා අයින් කරන්න උත්සාහ කරන්න එපා. ඒ සඳහා සුදුසු ස්ථානයකට අර මං පෙර කිව්ව ආකාරයේ රෝහලකට හරි නැත්නම් පාසුකම් තියෙන ස්ථානයකට රැගෙන යන්න ඕනේ. ඒ වගේම කැපුණාම තුවාල වලට ප්‍රතිකාර කිරීම අපිට හම්බෙනවා ළමයින්ගේ හරි වැඩිහිටියන්ගේ ඕනම කෙනෙක් තුවාලයක් වුණාම සමහර විට සමහරු ඒකට නොයෙක් අත්බෙහෙත් මේ අත්බෙහෙත් කියන එක නරක දෙයක් නෙවෙයි. මේ අත්බෙහෙත් කියන එක දැනගත යුතු. ඒ කියන්නේ පුහුණුවක් තියෙන කිසියම් කෙනෙක් සිදු කළ යුතු දේවල්. ඇතැම් විට තුවාල වලට ගෘහස්ත පාවිච්චි කරන යම්කිසි දේවල් දානවා. ලේ නතර වෙන්න කියලා. සමහර විට එවැනි දේවල් දාගෙන වෛද්‍යවරයෙක් ළඟට හරි රෝහල් ළඟට ගියොත් අපි හිතමු එම තුවාලය මැහුම් යොදන්න ඕනේ තුවාලයක් කියලා. ඒ මැහුම් යොදන්නට ඉතා අපහසුයි. අර වෙනත් ද්‍රව්‍යයක් මේ තුවාලයට දැම්මොත්. ඉතින් මේ වගේ දේවල් වලින් සිද්ධ වෙන්නේ තවත් මේ අනතුරේ භයානකකම වැඩි වෙනවා. අපි හිතමු කන් වලට මොන හරි නහයට මොන හරි දා ගන්නවා, උගුරට දා ගන්නවා. ඒවා ඉවත් කරන්න උත්සාහ කරන්න එපා ගෙදරදී. මේ පිළිබඳ පුහුණුවක් නැති දැනුමක් නැති පුද්ගලයන්
උදව්වක් වශයෙන් මේවට ඉදිරිපත් වෙලා මේවා බැහැර කරන්නට උත්සාහ ගැනීමේදී සිදුවන අනතුරු අර පෙර සිද්ධියෙන් ඇති වූ අනතුරට වඩා භයානකයි. අපි දන්නවා තුවාලයක් වුණාම සමහරු නිකන් රෙදි කෑල්ලක හරි මොකේක හරි අයිස් කැට ගොඩක් තියාගෙන එනවා. අයිස් කැටේ දිය වෙන්න අර රුධිරය තුවාලේ ඝන වීම රුධිර කැටිය හැදෙන එක නතර වෙනවා. ඒක රුධිර කැටි ගැසෙන්න ඉඩ දෙන්නේ නැහැ. තුවාලයක් හොඳ වෙන්න නම් තුවාලෙන් ලේ ගැලීම නතර වෙන්න ඒ තුවාලේ සිද්ධ වෙච්ච තැන ස්වභාවිකම රුධිර කැටියක් ඇති වෙනවා. අර අයිස් දිය වෙන්න අර රුධිර කැටිය දිය වෙනවා. ඒ එක්කම ලේ යනවා. මේ අයිස් තැබීම ගැන මේ අයිස් දිය වෙන්නේ නැති වෙන්න මොනවා හරි බෑග් එකක හරි මොකේක හරි දාලා ඒ ස්ථානයක අයිස් තිබුණා තියාගෙන වෛද්‍යවරයෙක් ළඟට යන්නේක අනතුරු නැහැ. හැබැයි අයිස් කැට දිය වෙන්න තියාගෙන යන්නේක ඉතා අනතුරුදායකයි. ලේ කැටි හැදෙන්න දෙන්නේ නැහැ. ලේ කැටි දිය කර අරිනවා. තව රුධිර ගලණය වෙලා රක්තපාතය අධික රුධිර වහනය වෙලා පශ්චාත් උපද්දරව සිදු වෙන්න පුළුවන්. මේ කොහොම වුණත් අපිට තියෙන වැඩිහිටියන් බාරකාරයන් වශයෙන් කළ යුතු එකම පිළියම තමයි ඒ ළමයි ගැවසෙන තැන එවැනි අනතුරුදායක දේවල් නොතිබිය යුතුය. රෝගයට ප්‍රතිකාර කරනවට වැඩිය රෝගයේ සැදීම රෝගේ හට ගැනීම වළක්වා ගැනීම තව වැදගත්. ඒ වගේම තමයි අනතුරකදී ප්‍රතිකාර කරනවට වැඩිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු කර සිටීම කතරම් යහපත් සේද්දයක්ද. අපි දන්නවා මෙවැනි දේවල් කුඩා ළමින්ට සිදු වුණොත් ඒන් ඇතිවන පශ්චාත් උපද්‍රව අපි නොදන්නවා නෙවෙයි. ඒ වුණත් අපි උත්සාහ ගන්නෑ මෙවැනි දේවල් වළක්වන්න. අතපසුවීම තමයි අතපසුවීම කියන්නේ කල්පනාව කිසියම් දෙයක තියෙන ඒ විපරුම අපෙන් ගිලිහි ගියොත් මොනම අවස්ථාවක හරි අනතුරක් සිදු වෙන්න පුළුවන්. එහෙනම් මෙවැනි දේවල් ගැන තව තවත් අපි මෙනෙහි කරන්න කතා කරන්නට මේ වැඩසටහන සමග රැඳී සිටින්නට ඔබගේ කැමැත්ත ප්‍රකාශ කරන්න තවත් කෙනෙකුට මේ පණිවිඩ යවන්න ඒ සියලු දේවල් සමග අපි නැවත එකතු වෙමු. මම වෛද්‍ය WH මල්ලිකාරච්චි ආයිබෝවන්.